පින්නතුනි අද අපි ජීවත් වෙන්නේ ලොකු තරගයක් තියෙන ලෝකෙක. උදේ ඉඳන් රෑ වෙනකන් අපි දුවනවා සල්ලි පස්සේ. යාන වාහන පස්සේ සමාජ තත්ත්වය පස්සේ මේ දුවන ගමනේදී හුඟක් අයට තමන්ගේ හිතේ සැනසීම මගේරිලා. අවසරයි ස්වාමිනි. මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අහන්න පුතා. මොකක්ද ප්‍රශ්නය? ස්වාමිනි, ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. අපි මේ දුවන්නේ ජීවත් වෙන්න ඕන නිසා. අද කාලේ හැටියට සල්ලි නැතුව කිසිම දෙයක් කරන්න බෑ. හොඳ යාළුවෝ හොයාගන්නත් අමාරුයි. ඉතින් හාමුදුරුවනේ, මේ තරඟකාරී සමාජය ඇතුලේ කොහොමද අපි මේ ජීවිතෙත් දිනලා හොඳ මිනිස්සෙක් විදියට ඊළඟ ජීවිතෙත් දිනාගන්නේ? ඇත්තටම අද කාලේ තරුණයෙක්ට මේක කරන්න පුළුවන්ද? ඊටාම කාලෝචිත ප්‍රශ්නයක් පුතා. ඔය ප්‍රශ්නය අද විතරක් නෙවෙයි. මීට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් තිබුණා. දවසක් සිගාලක කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිත් ඔය ප්‍රශ්නයම ඇහුවා. ස්වාමීනි, කොහොමද මේ ලෝකෙත් දිනලා පරලොවත් දිනන්නේ කියලා. පුතා, බුදුරජාණන් වහන්සේ ඒකට දුන්න උත්තරේ අදටත් කොච්චර ගැලපෙනවද කියලා බලන්න. උන්වහන්සේ දේශනා කළේ මැදුම් පිළිවෙත ගැනයි. ප්‍රධාන කාරණා දෙකක් උන්වහන්සේ පෙන්වලා දුන්නා. පළවෙනි කාරණය තමයි මුදල් නිසි පරිදි කළමනාකරණය කරගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන් මහන්සියෙන් හම්බ කරන ධනය කොටස් 4කට බෙදන්න කියලා. එක් කොටසක් තමන්ගේ එදිනෙදා පරිභෝජනයට කන්න බොන්න ජීවත් වෙන්න ගන්න. කොටස් දෙකක් ආයෝජනය කරන්න. තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න, අලුත් දේවල් පටන් ගන්න යොදවන්න. අන්තිම කොටස හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගන්න ඉතිරි කරන්න. පුතා, අද කාලේ හුඟක් තරුණ දරුවෝ අමාරුවේ වැටෙන්නේ මේ කළමනාකරණය නැති නිසායි. හම්බ කරන ඔක්කොම වියදම් කරනවා. නැත්නම් ණය වෙනවා. බුදුදහම කියන්නේ නිකන් ඉඳන් අතපාලා ජීවත් වෙන එක නෙවෙයි, දියුණු වෙන එක ගැන. දෙවැනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ඇසුර. මේක වැරදුනොත් සසරම වැරදෙනවා. ඔබ කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නෑ. වටේ ඉන්නේ ඔබව විනාශ කරන යාළුවෝ නම්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඔබේ දියුණුවට උදව් කරන, ඔබ වරදක් කරනකොට වළක්වන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න කියලා. මත්ද්‍රව්‍යවලට, නරක වැඩවලට පොළඹවන පාප මිත්‍රයන්ගෙන් අයින් වෙන්න කියලා. ඉතින් පුතා, මේ ලෝකෙත් දිනලා පරලොවත් දිනන්න නම් අන්තවාදී වෙන්න එපා. හරි විදියට මුදල් පාලනය කරගන්න. ජීවිතයට හොඳ මිතුරන් එකතු කරගන්න. එතකොට මේ තරඟකාරී සමාජය ඇතුලේ වුණත් ඔබට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වේවි. බොහොම පින් ස්වාමිනි. මට හොඳට තේරුණා. තෙරුවන් සරණයි.